ගං වතුර සමග පැතිරෙන ලෙප්ටොස්පයිරෝසිස් එනම් මේ උන හඳුනාගෙන ප්‍රතිකාර නොකළොත් මාරාන්තික විය හැකි. අවදානම් කාණ්ඩ ගං වතුරට ලක් වූ අය, ගං වතුර ආධාර සැපයීමට ඉදිරිපත් වූ අය, ගං වතුර අතරතුර වගා කටයුතු වල නිරත වූ අය. මේ උන රෝග ලක්ෂණ: දරුණු හිසේ කැක්කුම, තද උන, රතු පැහැගැන් වූ ඇස්, හමේ හෝ ඇසේ කාපාට ගැන්වීම, පාද සහ මස්ගොබවල අධික වේදනාව. ඔබ කළ යුතු දේ ඔබට අවදානම් සාධක හෝ රෝග ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඔබට ගං වතුරට නිරාවරණය වීමේ අවදානමක් ඇතනම් රෝග නිවාරණය සඳහා අදාළ ඩොක්සිසයික්ලින් බෙහෙත් මාත්‍රාව රෝහල් වලින් ලබාගත හැක. ඔබ ගර්භණී තත්ත්වයේ පසුවන මවක් නම් ඔබේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් පතන්න.